සුබ දවසක් ඔයාලට. මම අද කියලා දෙන්න යන්නේ ගෙදරදීම ටිපිටික් හදන විදිය. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි එහෙනම් වීඩියෝ එකට යමු. මුලින්ම අපිට මේකට ඕන වෙනවා තම්බල පොඩි කරගත්ත අලගෙඩියක්, බටර් හරි මාගරින් හරි ටිකක්, cornflour මේස හැඳි එකක්, cheese කෑල්ලක්, රුලන් මේස හැඳි 3ක්, ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, චූටියට කපාගත්ත සුදු ලුණු ටිකක්, කරපිංචා ටිකක්. ඊළඟට අපි පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් හරි මාගරින් හරි ටිකක් වැඩිපුර දාලා රත් වුණාට පස්සේ අපි චූටියට කපාගත්ත සුදු ලුණු ටික දාන්න ඕන. සුදු ලුණු ටික ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට අපි ගත්ත රුලන් ටිකයි ගම්මිරිස් කුඩු ටිකයි දාලා ටිකක් හොඳට කලවම් කරලා රුලන් ටික වැහෙන්න වතුර දාලා පියන වහලා විනාඩි 2ක් විතර තම්බ ගන්න ඕන. රුලන් ටික හොඳට තැම්බුණාට පස්සේ අපි තම්බල පොඩි කරගත්ත අල ටිකයි ලුණු ටිකයි දාලා හොඳට කලවම් කරලා මේක තලපයක් වුණාට පස්සේ ලිපෙන් බාලා ටිකක් නිවෙන්න තියන්න ඕන. අපි දැන් හදාගත්ත මිශ්‍රණය බෝල් එකකට දාලා චීස් කෑල්ලයි cornflour ටිකයි කරපිංචා ටිකයි දාලා හොඳට අනා ගන්න ඕන. මේක cornflour යහගත්ත ලෑල්ලක තුනී කරලා Tamanට කැමති හැඩවලට කපලා අරගෙන ගැඹුරු තෙලේ බදින්න පුළුවන්. මම නම් හැඩ කැපුවේ නෑ. ලේසියට චූටි බෝල හදලා ගත්තා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත බෝල ටික. දැන් තෙල් තාච්චියක් ලිපේ තියලා රත් වුණාට පස්සේ මේ බෝල ටිකක් දාලා හොඳට ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බෙදලා ගන්න ඕන. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ටිපිටික් ටික. කඩේ තියෙන රසකාරක දාපු ටිපිටික් බබාලට දෙනවට වැඩිය ගෙදරදිම හදලා දෙන එක හොඳයි. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ වීඩියෝ එක බලපුවා යාළුවට ගොඩාක් ස්තුතියි.